හායි යාළුවනේ, මං අදත් ලස්සන කතාවක් අරගෙන ආවා. මේ කතාවත් අහලා බලන්නකෝ. මොකෝ මේ? කල්පනා ලෝකයක් අස්සේ හිර වෙලා හිටපු මං මේ ලෝකෙට ආවේ මං ළඟට අශ්විත ඇවිත් කතා කරද්දි. මං මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන මනුස්සයා වෙනුවෙන් දෙන්න පුළුවන් ලස්සනම හිනාව මං එයාට දුන්නා. මොකුත් නෑ අශ්විත. මොකුත් නෑ නෙවෙයි. මං මෙතනට එනකොටත් ඔයා හිටියේ මේ ලෝකේ නන් නෙවෙයි බබා. අශ්විත මගේ කොණ්ඩේ අවුස්සලා එහෙම කියද්දි මං ලාවට hina වුණා. ඒත් එක්කම මගේ ඇහැක් කොනට ලාවට ආදරණීය හාදුවක් දීලා එයා ඈත් වුණා. ඉතින් මේ තමයි මම හුඟක් ආදරය කරන මිනිස්සයාගේ විදිය. ඔව්. මේ තමයි අපි දෙන්නගේ පිස්සු ආදරේ. කල්පනා කරන්නද දේවල් නැත්තේ. අශ්විත මං කල්පනා කරේ අපි දෙන්න ගැන. අපි දෙන්නගේ අතීත ගැන. මං ඔයාට කියලා තියෙනවා බබා. ගිය අතීතයක් පස්සේ දුවලා හිත රිද්ද ගන්න එපා. වෙච්ච දේවල් වෙලා ඉවරයි. අපිට වෙච්ච දේවල් වළක්වන්න බෑ. ඒ නිසා ඔයා දැන් හිතන්න ඕනේ අපි දෙන්න වර්තමාන ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම අනාගතේ ගත කරන්නේ මොන විදිහටද කියලා. තේරුණාද මගේ මණිකට? හැමදම වගේ අශ්විතගේ ආදරේ ගාව මම මෙල්ල වෙනවා. වෙලාවකට පුදුම තරම් රෞද්‍ර මිනිස්සෙක් වෙන අශ්විතම තවත් වෙලාවකට මේ ලෝකේ ආදරණීයම මිනිස්සයා වෙනවා. බබා අපි මේ ලැන්ටර්න්ස් යවමුද? අශ්විත එහෙම ඇහුවා මගේ. හා යවමු. අශ්විතගේ කටකොනේ හිනාව නම් මාව තවත් පිස්සු වට්ටනවා. ඒ තරම් මේ හිනාව මනමාලයි. කටකොනෙන් හිනා වෙද්දි තමයි මගේ ආඩම්බරකාරයාගේ කඩවසම් බව තවත් වැඩි වෙන්නේ. කොහොම හරි මගේ එයාගේ අත් දෙකේ තියාගෙන හිටිය ලැන්ටර්න්ස් දෙක අපි අහසට මුදා හැරියා. එයයි මමයි පා කරලා යවුව ලැන්ටර්න්ස් දෙක හුළඟට එහෙම වෙවි පාවී යන හැටි අපි දෙන්නම අපේ ගෙදර රූෆ් টොප් එකට වෙලා බලාගෙන හිටියා. සෑහෙන කාලයකට පස්සේ ලැබුණු අසීමිත නිදහස එක්ක මං එයාගේ උරහිසේ ඔළුවේ තියාගත්තේ අශ්විතගේ එක අතක් මගේ ඉනවටේ යවලා මාව තවත් එයාට ලං කරගත්තා. අපි ආපු අහස් කූඩුව දිහා ඒ දිලිසෙන අලු පාට ඇස්වලින් බලාගෙන හිටියේ කියාගන්න බැරි සතුටකින් කියලා ඒ මූණ දිහා බලපුවාම මට හිතුණා. Taman මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන මිනිසයා ළඟ තියාගෙන ප්‍රාර්ථනාවේ අහස් කූඩුවක් ඔහේ පාවී යන හැටි බලන්න තරම් මම අවසානයේ වාසනාවන්ත මිනිසෙක් වුණා. අපි දෙන්න ආව ගමන ලේසි ගමනක් නෙවෙයි. බහුතරයක් අපිව ප්‍රතික්ෂේප කරද්දී සුළු පිරිසක් අපිට ආදරය කරා. අපේ බැඳීමට ආදරය කරා. ඉතින් මම ප්‍රාර්ථනාවේ අහස් කූඩුව පා කරලා ප්‍රාර්ථනා කරනවා මේ ආදරණීය මිනිසයා එක්ක මට සතුටින් සැනසීමෙන් මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න ලැබෙන්න කියලා. මණික කියන්න අශ්විත. ඉතින් අපි ආපු දුර බොහොමයි නේද මගේ මණික? ඒත් අපිට යන්න තියෙන දුර ඊටත් වඩා බොහොම දුරයි නේද? හැමදාමත් වගේ හදවත හරි සිව්ව ස්පර්ශ කරන එයාගේ ලයාන්විත හඬින් මං ආස කරන සින්දුවක් මාවත් තුරුල් කරගෙන එයා මිමිනුවේ අපි දෙන්නගේම තරු දහස් ගාණක් අස්සේ අතරමං වෙද්දි. මගේ හිත සින්නක් කරවම ලියාගත් පුංචි තාරකාව. මම උඹට හරි ආදරෙයි සයාෂ්. ඉතින් හැමදම වගේ එයාගේ තෙත තොල් මගේ නළලින් නතර වෙද්දි මගේ ඇස් පිය වුණා. මමත් කියාගන්න බැරි තරම් ඔයාට ආදරෙයි මගේ අශ්විත.